ඕන්න බෙහෙත්තුරුව. මේ බෙහෙත්තුරුව. දැන් ඔය මහා විහාරේ වැඩ හිටපු අපේ ස්වාමීන් වහන්සේලා ශ්‍රාවකයන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා ගිලන් භාවයට පත් වුණාම ලෙඩ වුණාම අසනීප වුණාම මේක බෙහෙත් කිස පුරවලා උන්වහන්සේලා මේකේ විනාඩි කිහිපයක් දිගා වෙලා වැඩ ඉන්නවා. මේ පැත්ත පාදේ මේ පැත්ත මෙතන බෙල්ල මෙතන හිස. එතකොට එහෙම විනාඩි කිහිපයක් මේ ඖෂධීය යුසනේ මේ කොළ මල් ගෙඩි පොතු මුල් ආදී තම්බලා ඒ බෙහෙත් විසින් පුරවනවා මේක. පුරවලා ඒ බෙහෙත් දියරේ මත උන්වහන්සේලා ලෙඩ වෙච්ච හාමුදුරුවෝ මුළු ශරීරයේ බෙහෙත් වලින් මේ කාන් ඔක්කොම වැහෙනකන් මේකේ තමයි උන්වහන්සේලා සතප්පවන්නේ. වැඩි නෙමේ විනාඩියක් දෙකක්. වැඩිපුර නෑ විනාඩියයි දෙකයි. ඒකෙන් අදහස් කළා පැරණි දේශීය වෙදකම තුළ අර බෙහෙත් විස මුළු ශරීරයේ පුරා උරා ගන්නවා කියලා. ඊට පස්සේ මේකෙන් විනාඩියකින් නැගිටිනවා. දැන් මේ බෙහෙත්වරු ප්‍රතිකාර ක්‍රමය දැනට ලංකාවේ අනුගමනය කරන රත්නාලේ හෙට්ටිකොට වෙද මහත්තයා සිද්ධාලේප. ආනේ එතුමා මේ බෙහෙත්වරු ක්‍රමය භාවිතා කරනවා. පොළොන්නරුවෙත් අර එන්ෂන් හොස්පිටල් කියලා ගහලා තියෙනවා පැරණි රෝහල කියලා ආලාහන පිරිවෙනේ ආන්නේ එකේ තියෙනවා මේ වගේ බෙහෙත්වරුව පොළොන්නරුවේ. බෙහෙත්වරුවක් තියෙනවා පොළොන්නරුවේ. මේක ඔය එක ලංකාවේ බෙහෙත්වරු හුඟක් තැන්වල අපේ ගිරිකෙත් බෙහෙත්වරු තියෙනවා. දැන් මේක මේ මහා විහාරයේ භික්ෂුන් වහන්සේලාගේ ඒ සෞඛ්‍ය පහසුව සඳහා සකස් කරපු බෙහෙත්වරු. හරි.